Good morning guys. මම මේ උදේ පාන්දරම මේ සීතලේ වැඩට යන ලේස්ති වෙලා ඉන්නේ. මාරම සීතලයි guys මේ එළියේ මේ කොහොම හරි මම ඔයාලට මේ වීඩියෝ කරන්නේ ජපානයට ආව ජොබ් එකක් හොයාගන්නේ කොහොමද කියලා තමයි මම මේ වීඩියෝ කරන්නේ. ඉතින් Red Bull එකක් ගත්තා මේ උදේ පාන්දර සීතලේ වැඩට යන්න අමාරු වෙනද. ජපානයට ආවට පස්සේ අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන් ජොබ් එකක් තමයි කොම්බිනි කියන්නේ. දැන් මම මේ එනර්ජි ඩ්‍රින්ක් එක ගත්ත එකත් මේ කොම්බිනියක්. කොම්බිනි කියන්නේ මේ අර ලංකාවේ තියෙන කීල්ස් ෆුඩ් සිටි වගේ සුපර් මාකට් මෙහෙ තියෙන මේ වගේ කඩ පැය 24ම ඕපන් මෙහෙ එවන. ඉතින් ඒ වලට මෙහෙ කියන්නේ කොම්බිනි කියලා. ඉතින් ඒවා ඔයාලා එන ඕනම සිටි එක වගේ තියෙනවා. ඒක හින්දා තමයි ඒ වල ජොබ් එකක් හොයාගන්න ලේසි. මොකද කොම්බිනි කියන්නේ එකක් නෙවෙයි. ඒ වගේ ගොඩක් තියෙනවා ආයතන කොම්බිනි කියලා මේ 7-Eleven, Seiko Mart, Lawson, Family Mart කියලා හොම ගොඩක් කොම්බිනි වර්ග තියෙනවා. ඉතින් ටවුන් එකේ ගත්තොත් අනිවාර්යයෙන් මේන් 10ක් 15ක් තියෙනවා. ඉතින් මේ වගේ තැනකදී ජොබ් එකක් හොයාගන්න පොඩ්ඩක් ලේසි. මම අද කොම්බිනියට ගිහිල්ලා පෙන්නන්නම් අපි කොහොමද කොම්බිනියක් එක්ක කතා කරගන්නේ මෙතන ජොබ් තියේද මට වැඩ කරන්න පුළුවන්ද කියලා. ඉතින් අපි කොම්බිනියකට ගිහිල්ලා කතා කරලා බලමු මේ ජොබ් තියෙනවද කියලා. මම දැන් යන්න හදන්නේ මේ මම වැඩ කරන තැන තියෙනවා කොම්බිනියක්. අපි එතෙන්ට ගිහිල්ලා කතා කරලා බලමු ජොබ් එකක් තියෙද කියලා. අපි යමු guys. ඔයාලට පේනදී මගේ පිටිපස්සෙන් ෆැමිලි මාර්ට් එකක් තියෙනවා. අපි ඒකට ගිහිල්ලා අහමු ජොබ් තියෙද කියලා. අපි යමු ඒකට ෆැමිලි මාර්ට් එකට. Sumimasen. Tenchou wa irashaimashita ka? いません。アルバイトの募集はあります。ないですね。はい、ありがとうございます。තෙන්චෝ නෑ හිටියේ මේ අරුබයිතෝ බොචුත් නැහැ කිව්වා මේ මෙතන නම් අපි වෙන තැන try කරලා බලමු මේ දැන් වැඩට යන්න තියෙනවා මේ පරක්කු වෙනවා අපි දැන් යමු වැඩ කරන්න මුලින්ම Hi වසන්ත මම වැඩ කරලා තැනට ඉක්මනට ආවා guys මේ මට දැන් වැඩ කරන්න වෙලාව හරි ඉතින් අර ෆැමිලි මාර්ට් එකේ ජොබ් නැහැ කිව්වා ඉතින් දැන් කොහම හරි මෙතන වැඩ ඉවර වෙන්න මට රැට ඉතින් අපි රැ වැඩ ඉවර වෙලා ආයි ඇවිදින් මේ කොම්බිනි වල ජොබ් හොයන්න දැන් මම මෙතන වැඩ කරනවා පැය 9ක් එක දිගට පැය 9ක් වැඩ කරා අපි වැඩ ඉවරලාですのリベントをお2つお願いします。こちら。5時10分くらいに作ればいいですか。5時。チキンはඅපි මේ ගෙදර ආයාල බිත්තර එකතු කරනවා guys. බිත්තර බිත්තර ගන්න. මේ ටික බෑග් එකට දාගන්න.袋いる？
食べて、私から昨日のありがとうって。はい、ありがとうござ袋いるいます。袋。はい、大丈夫です。みんなで今食べるから。はい、大丈夫これで、す。これ。はい、ありがとうございます。はいね。やわやわらかくしてて。冷凍しても食べれるから、今食べなかったら冷凍してもいいし。はい、わかります。私家でいつも冷凍してるよ。はい. ස්පේනෝනේ වැඩ කරන තැන් වල මට තියෙනවාද කට්ටිය? මේ බිත්තර මේ දැන් යද්දි ගෙනියන්න දුන්න කෑල්ල එක. お先に失礼します。はい、お疲れ。 දැන් තමයි ගයිස් වැඩ ඉවර වුණේ. ඔයාලා හිතන්නේ මේ දැන් වෙලාව කීය විතර කියලාද? දැන් වෙලාව 6යි වෙලාව. දැන් වෙලාව 6යි ගයිස්. මේ වින්ටර් එකකින් හින්දා ඉක්මනට කළුවර වෙනවා. ඉතින් අපි යමු දැන් මේ තව කොම්බිනි එකට ගිහිල්ලා ජොබ් එකක් තිය දාන්න. ඉතින් අර කලින් මම වැඩ කරන්න යන්න කලින් ගිහපු කොම්බිනි මේ ජොබ් නැහැ කිව්වා. අපි තව එකකට ගිහිල්ලා බලමු. තව ෆැමිලි මාර්ට් එකක් තියෙනවා. අපි මේ එකලත් ගිහිල්ලා බලමු ජොබ් තියෙද කියලා. මේකෙනුත් අහලා බලමු මේ තිබ්බොත් මට නම් වැඩක් නැහැ. මම ඔයාලට පෙන්නන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ ඉතින්. මට ජොබ් එකක් තියෙනවා. මම අර ඔයාලට මේ අදහසක් ගන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ.すみません。店長はいらっしゃいますか？店長はいらっしゃいますか？アルバイトはありますか？今しばらくいないんですよね、研修で。あだからちょっとわからなかったです。ごめんなさい。店長はいつここにいますか？来週の後半。来週の後半と昼間はい。日中、夜はいないんですよね。はい日中。はい。わかりました。ありがとうございます。はい、ありがとうございます。දැන් තැන් දෙකකටම ගියා. මේ තැන් දෙකේම මේ මැනේජර් නැහැ.すみません。店長はいらっしゃいますか？店長。はい。店長はいない、社員の方います。何のご用ですか？アルバイトはありますか？アルバイトですか？はい。写真とか見る？写真、ピクチャー。はい、大丈夫。募集はしてますか？募集は。はい。アルバイト、はいアルバイトの募集。はい。アルバイトの募集。今って、他になんか仕事してます？ラキベロで。ラッキーベロ。はい。そしたらね、うちね、はい。なんていうんだろう、二つでやるってダメなんだよね。はい、わかりました。ごめんなさい。はい、ありがとうございます。またお願いします。はい。ありがとうございます。එතන කඩේ නම් මේ තෙන්චෝ හිටියා. තෙන්චෝ මගෙන් ඇහුවා මේ වෙන තැනක ජොබ් එකක් කරනවද කියලා. ඉතින් මං ජොබ් එකක් කරනවනේ. මම ඒක හින්දා කිව්වා මේ ජොබ් එකක් කරනවා කියලා. ඒක හින්දා කිව්වා මේ දෙකක් කරන එක බැහැ කියලා. අර නැත්තම් මට ජොබ් එකක් නැත්තම් එතන ජොබ් එක දෙනවා මේ. නම් දැක්කනේ ජොබ් හොයන්නේ ඔන්න ඔහම.
මේ තියෙන්නේ ගයිස් මං අර වැඩ කරන තැනින් ගෙනාවු බිත්තර නිකන් මේව හම්බ වෙන්නේ ඉතින් රෙස්ටොරන්ට් වල වැඩ කරනවා නම් ඉතින් අම්මෝ මේ වගේ වාසිත් තියෙනවා. ඉතින් කොහොම හරි ඔයාලා දැන් දකින්න තියෙන කොම්බිනි එක ඒ කියන්නේ ජපානයේ තියෙන කොම්බිනි වල ජොබ් එකක් හොයාගන්න කොහොමද කියලා. ඉතින් කොම්බිනි 3කට ගියොත් හදිසියෙන් අපි යන පළවෙනි කොම්බිනියේ ජොබ් නැති වෙන්න පුළුවන්. එහෙම නැති වුණා කියලා මේ ජපානයේ ජොබ් නැති වෙන්නේ නැහැ. ඉතින් තව ඕන තරම් තියෙනවා කඩ. ඉතින් මම ඔය අද කොම්බිනි විතරයි පෙන්නුවේ මේ ජපානයේ තව තියෙනවා ගොඩක් රැකියා. ඒ කියන්නේ මම කියන්නේ ඔයාලට මේ රැකියා තියේ ජපානයට එන්න කියලා. මම මේ වීඩියෝ කරේ ජපානයට ඔය ඩ්‍රීම් එකක් තියන අය ඉන්නවනේ ජපානයට එන්න ඕනේ කියන අයට. අන්න එන්න ඕන අයට බලන්න. ඉතින් ජොබ් එකක් කොහමද ඇවිල්ලා හොයාගන්නේ? මම කියන්නේ ඔයාලට ජපානයේ එන්න මේ රැකියා තියෙනවා කියලා. ඉතින් ජපානයට එන අයට ඉතින් ජොබ් එකක් හොයාගන්නේ ඔන්න ඔහොමයි. ඉතින් එක කඩේකට ගිහිල්ලා ජොබ් එකක් නැහැ කියලා මේ ජපානයේ ජොබ් නැති වෙන්නේ නැහැ. ඉතින් ජොබ් තියෙනවා. ඉතින් තමන්ගේ භාෂාව හදාගෙන එන්න කතා කරන්න පුළුවන්. එක කඩේකින් ජොබ් එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් ඊළඟ කඩේට ගිහිල්ලා අපිට ජොබ් එකක් හොයාගන්න බැරි කමක් නැහැ. ඉතින් ඔයාලා දැක්කනේ මම කඩවල් දෙකකට ගියා. ඒ මුල්ම කඩවල් දෙකේම නැහැ කිව්වා. ඊට පස්සේ කොහොම හරි අන්තිම කඩේට ගියාම මේ ඒකේ තිබ්බා. කොහොම හරි මම ජොබ් එකක් කරනවනේ මගෙන් ඇහුවා වෙන තැනක වැඩ කරනවද කියලා. ඉතින් මම වැඩ කරන හින්දා ඉතින් වැඩ කරනවා කියලා කිව්වා. මට කොහොමත් එතන ජොබ් එකක් ඕනේ නැහැනේ මේ ඒක හින්දා ඉතින් එයා කිව්වේ මේ එතන ජොබ් එකක් කරන නිසා ජොබ් එක දෙන්න බෑ කියලා. ජොබ් දෙයක් කරන්න බෑනේ අපි ස්ටුඩන්ට් වීසා આવොත් ආදීසී මේ ස්ටුඩන්ට් වීසා આવොත් අපිට ජොබ් දෙයක් කරන්න බෑ. ඒක හින්දා ජොබ් එකක් දෙන්න බෑ කිව්වා. ජොබ් එකක් කරන නිසා. ඔයාලට මේ වීඩියෝේ මම හිතන්නේ පොඩි අදහසක් ගන්න හැක් වෙන්නේ නැති මේ ජපානයට ඇවිල්ලා ඔයා කොහොමද ජොබ් එකක් හොයාගන්නේ කියලා. ඉතින් හැමෝටම ජය වේවා. එහෙනම් අපි අලුත් ලොගේ ඉක්මනට හමු වෙමු guys. channel එක subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට වැදගත් වෙන වීඩියෝ මගෙන් අර වෙන කොහෙන්වත් ඔයාලට බලන්න වෙන්නේ නැහැ. ඉතින් channel එක subscribe කරලා තියාගන්න දැම්මම